안녕하세요. 만나서 반갑습니다. කොරියානු හෝඩිය. ජෝසෝන් රාජවංශයේ සේජෝන් රජතුමා විසින් 1443 දී නිර්මාණය කර ඇත. ඊට පෙර ලිවීමට කියවීමට චීන රූපාක්ෂර හා හංජා භාවිතා විය. එහෙත් චීන රූපාක්ෂර ලිවීමට අධ්‍යාපනයක් නොලැබූ සාමාන්‍ය මිනිසුන්ට ඉතා අපහසු විය. එබැවින් සේජෝන් රජතුමා විසින් සාමාන්‍ය මිනිසුන්ට ලිවීමට පහසු වීමට කොරියානු අක්ෂර හෝඩිය නිර්මාණය කරන ලදී. කොරියානු අක්ෂර හෝඩිය මූලික කරුණු සංකේත තුනක් ප්‍රධාන කොටගෙන නිර්මාණය කර ඇත. බිංදුව අහස ලෙසත්, හරස් අතට ඇති ඉර පොළව ලෙසත්, තිරස් අතට ඇති ඉර මිනිසා ලෙසත් ප්‍රධාන කරුණු තුනකින් නිර්මාණය කර ඇත.